හරි මේකෙන් කතා කරන්නේ සමාන්තර රාශියක් වීමේ අවශ්‍යතා. සමාන්තර රාශියක් වෙන්න මොනවද තියෙන්න ඕනි අවශ්‍යතා? චතුරස්‍රයක් සමාන්තර රාශියක් වෙන්නේ කොහොමද? හරිද? හරිද? මුලින්ම මෙහෙමයි. අපිට චතුරස්‍රයක් තියෙනවා නම් චතුරස්‍රය සමාන්තර රාශියක් කියන්න පුළුවන් මෙහෙම. ඒ කියන්නේ චතුරස්‍රයක් තියෙනවා එයා අපිට සමාන්තර රාශියක් කියන්න පුළුවන් සම්මුඛ පාද යුගල් සමාන්තරයි නම්. කොහොමද? මෙයාගේ සම්මුඛ පාද යුගල් සමාන්තර නම් මෙයා සමාන්තර රාශියක් කියන්න පුළුවන්. ඒ කියන්නේ AB CD කියලා තියෙනවා. AB සමාන්තරයි DC හා BC සමාන්තරයි. AD වගේ නම් සම්මුඛ පාද යුගල් සමාන්තරයිනේ. සම්මුඛ පාද යුගල් ඔක්කොම සමාන්තරයි නම් සම්මුඛ පාද යුගල් දෙකම ඔක්කොම කියන්නේ දෙකම සමාන්තරයි නම් මෙයා සමාන්තර රාශියක් කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ AB සමාන්තරයි DC හා AD සමාන්තරයි BC නිසා මෙයා සමාන්තර රාශියක් වේ. මොකක්ද? AB සමානයි DC AB සමාන්තරයි DC හා AD සමාන්තරයි BC නිසා මෙයා සමාන්තර රාශියක් වේ. ඔන්න අංක 1. ඊට පස්සේ අංක 2. අංක 2 සම්මුඛ කෝණ සමානයි නම් සම්මුඛ කෝණ සමානයි නම් මෙහෙම චතුරස්‍රයක් තියෙනවා. මේ චතුරස්‍රයේ මෙතන A කෝණය, මෙතන B කෝණය, මෙතන C කෝණය සහ මෙතන D කෝණය කියලා තියෙනවා. සම්මුඛ කෝණ යුගල් සමානයි නම් සම්මුඛ කෝණ යුගල් සමානයි නම් මෙයා සමාන්තර රාශියක්. ඒ කියන්නේ A කියන කෝණය සමානයි නම් C කියන කෝණයට, B කියන කෝණය සමානයි D කියන කෝණයට නම්. ඒ කියන්නේ මේ යුගල සමානයි මේ යුගල සමානයි. දෙන්න සමාන වෙනවා නම් මෙයා සමාන්තර රාශියක් වෙනවා කියලා කියන්න පුළුවන්. චතුරස්‍රයක්නේ සමාන්තර රාශියක් වෙන්න ඕනි. එහෙනම් මෙයාගේ සම්මුඛ කෝණ සමානයි කියලා පෙන්න ගත්තොත් සම්මුඛ කෝණ යුගල් දෙකම සමානයි කියලා පෙන්න ගත්තොත් ගොඩ මෙයා සමාන්තර රාශියක් කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තරයි කියලා පෙන්න ගත්තොත් ඒත් මෙයා සමාන්තර රාශියක් කියලා පෙන්වන්න පුළුවන්. එතනිනුත් වැඩේ ගොඩ. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් සමාන්තර රාශියක් මෙහෙම තියෙනවා. සමාන්තර රාශියක් නෙමෙයි චතුරස්‍රයක් තියෙනවා. අපිට දීලා තිබ්බොත් විකර්ණ සමච්ඡේදනය වෙනවා කියලා. අන්න විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් විකර්ණ සමච්ඡේදනය චතුරස්‍රයක් තියෙනවා. එයාගේ විකර්ණ දෙක සමච්ඡේදනය වෙනවා නම් සමාන කොටස් වලට බෙදෙනවා නම් අන්න එයා සමාන්තර රාශියක් කියලා කියන්න පුළුවන්. විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් සමාන්තර රාශියක් කියලා කියන්න පුළුවන්. හරිද? විකර්ණ සමච්ඡේදනය වෙනම් ඊට පස්සේ හතරවෙනි සහ අවසාන ක්‍රමය අපි මෙහෙම ඇඳ ගන්නවා චතුරස්‍රයක්. ඒ චතුරස්‍රයේ සම්මුඛ පාද යුගලක්. ඒ කියන්නේ එක පාද යුගලක්. මෙයා මෙයාට සමානයි. ඒ වගේම සමාන්තරයි කියලා පෙන්න ගත්තොත් ඒත් මෙයා සමාන්තර රාශියක් කියන්න පුළුවන්.
සම්මුඛ පාද යුගල සමාන හා සමාන්තර වේ නම් සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වේ නම් මෙයා සමාන්තර රාශියක් කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ පාදේ සමානයි මේ පාදයට. ඒ වගේම මේ පාදේ මේ සමාන්තරයි මේ පාදෙට. යට පාදේ සමානයි උඩ පාදෙට, යට පාදේ සමාන්තරයි උඩ පාදෙට කිව්වොත් මෙයා සමාන්තර රාශියක් කියලා අපිට කියන්න පුළුවන් ඩිරෙක්ට්ම. මේකේ තියෙන විශේෂ දෙයක් තමයි සමාන්තර රාශිය හැම එකම පාද සමාන වුණාට සමාන්තර රාශිය හැම එකම සම්මුඛ පාද සමාන වුණාට සම්මුඛ පාද සමාන හැම එකක්ම සමාන්තර රාශියක් නෙමෙයි. හරිද? සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන වේ. සම්මුඛ පාද සමානයි නම් සමාන්තර රාශියක් වේ කියලාම කියන්න බෑ. හරිද? සමාන්තර රාශිය නොවන සම්මුඛ පාද සමාන ඒව තියෙන්න පුළුවන්. අපිට පාදත් එක්ක සම්බන්ධයක් ගන්න පුළුවන් මෙන්න මේ අවස්ථාව විතරයි. එක පාද යුගලක් සමානයි කියලා පෙන්වන්න, ඒ පාද යුගලම සමාන්තරයි කියලා පෙන්වන්න, අන්න මෙයා සමාන්තර රාශියක් වෙනවා. ආයි කිව්වොත් සම්මුඛ පාද යුගල් සමාන්තරයි නම් සම්මුඛ පාද යුගල් සමාන්තරයි නම් මෙයා සමාන්තර රාශියක් කියත හැකියි. සම්මුඛ කෝණ සමානයි නම් ඒත් මෙයා සමාන්තර රාශියක් කියත හැකියි. විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් ඒත් සමාන්තර රාශියක් කියත හැකියි. එක් සම්මුඛ පාද යුගලක් සමාන වෙනවා නම් ඒ යුගලම සමාන්තර වෙනවා නම් මෙයා සමාන්තර රාශියක් කියත හැකියි. එහෙනම් see you